ඩ්‍රොප් එක පුදන්න මේ සැප ලෝකේ. මේ පිස්සු යක්කු පාරවල් මැද ගෙවල් හදලා ඒක මගේ වරදක් නෙවෙයි. මේ මිනිස්සුන්ගේ මොලේ හොඳ නැද්ද? මචං මේ ජීවිතේ හරියට මේ තෝර බීඩිය වගේ තමයි. ටිකක් සැරයි. ඒත් අන්තිමට ඉතුරු වෙන්නේ අලු විතරයි. එහෙමයි කියලා ඔය ළමයි බීඩී සැර බලන්න ගිහිල්ලා ඉක්මනට අලු වෙන්න එපා. පනින්නේ කොල කාලා නෙමෙයි මුන්ගේ රේද්දේ ප්‍රොම්ප්ට් කියවල. කොල කැවම ලස්සන වෙනවා. චුට්ටක් කළු වුණත් නංගි ෆිල්ටර්ස් නැතුව ලස්සනයි. මට හිතුණා අයියා සිනමන් සමට ආස ඇති කියලා. දන්සල් වලට තියෙන පොලිම් පන්සල් වලට තිබුණා නම් නේද? එහෙනම් පොලිමේ ඉන්නේ නැතුව කන්න තිබුණා. Emotional damage. You want some therapy? වඩේ බදිනකොට අඩුවෙන් බදින්න එපා. දැල්ල පොඩි කරන්න. උඹලා මනුජ දැක්කද? මේ ළමයාගේ තාත්තව දැක්කද? මට කියපන් මනුජ කියන පකයා කොහෙද කියලා. බීඩිය ගහපු ගමන් බොක සෙට් වුණා. තරිනු තමුසේ රැට රැට කොහොද ඔය යන්නේ? මම තමයි බැට්මෑන්. I am the Batman. තුවාලද නංගි? මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා අයියේ. තෝගේ බෙල්ල කැඩිලා ගියේ නෑනේ. කෙනෙක් මට කිව්වා මන්තරයක් කිව්ව හැටියේ ගහන්න එන වල්ලලි දුවනවා කියලා. අලන්තර කයිෆා පාර රබ්බුක බිහස් සහ බිෆ්ෆිලු. අලියා මට ඇරියේ නැති ටික විතරයි. අයින් වෙන් බං. අමායාගේ ප්‍රථමාධාර එනවා. කොහේ යනවද මන්ද? මැරෙන්න හදනවා. මෝඩයෝ. මේ කාලෙත් මේ වැඩ කරන්න වෙලා. පොල් ගහකට නගින්න කෙනෙක් හොයාගන්නත් අමාරුයි මේ දවස්වල. පුදුම ටෙක්නොලොජියක් තමයි. තව ටික දවසකින් මගේ ඇහත් කන වෙනව. රැල්ලට අක්කිලෙක්ක යාළු වෙන්න යන්න එපා. හේතුව ගේ අතුගාලා ඇවිල්ලා කියන්න. පදුරු වේසිගේ පුතාලා හිටපන්. අද තියනවා තොපේ ඔළුවටම. මලිත් ඇයි ඔයා මට මෙහෙම කරේ? මට හොයලා දෙන්නේ පරේව. NS එක පොඩි එකෙක් ඇවිල්ලා මගෙන් අහනවා පොතට පොත දාලා දුවන්න. NS දුවයි පකක්. ෆ්‍රී ෆයර් ගහනවා වගේ ලේසි නෑ ඔයි මේක. ඔයි මෝඩයෝ වෝල් එකක් ගහපල්ලා. තිස්ස කියලා මිනිස්සෙක් මං ගැන ඇහුවොත් දැක්කේ නෑ කියහන්. මුවෙක් එහෙම මේ පැත්තෙන් ගියාද? AI නිසා IT කරන අයට ජොබ් නැති වෙනවලු. AI කරයි මට. කැරිම රටකට ආයි හම්බුනේ. දැන් නම් මුන් පුක හොදන්නෙත් ආයි වලින්.